හයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු HCI වල MCQs ටිකක්. ඉතින් එක්සෑම් එක ටාගට් කරලා තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. අපිට completely theory ඔක්කොම ඩිස්කස් කරන්න බැරි නිසා මම මේ questions මේක ඔයාලට දීලා තියෙන paper එකක්. මේ paper එක අරගෙන මේකේ questions වලින් ඒකට related theories එක්ක මම පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට ලොකු part එකක් මේකෙන් cover කරගන්න පුළුවන් නිසා. හරි එහෙනම් අපි බලමු. පළවෙනි ප්‍රශ්නය අහනවා what is the primary focus of human computer interaction? ඉතින් මුලින්ම පොඩි අයිඩියා එකක් දෙන්න මොකද්ද මේ සබ්ජෙක්ට් එකෙන් වෙන්නේ මේක HCI එහෙම නැත්නම් human computer interaction. එක යූසර් කෙනෙක් ඒ කියන්නේ human කෙනෙක් කම්පියුටර් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ මොඩියුල් එකේ වැඩිපුරම ඩිස්කස් කරන්නේ human computer interaction. ඔයාලට වචනෙන්ම තේරෙනවා ඇති. ඉතින් මේක කියද්දී ඔයාලට මතක් වෙන්න ඕන සාමාන්‍යයෙන් අපි යූසර් කෙනෙක් කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකත් එක්ක ඒකේ තියෙන අපි දන්නවා යූසර් ඉන්ටර්ෆේස්. එතකොට UI UX ටිකක් අදාළ වෙනවා මේ මොඩියුල් එකට. ඒ ඉන්ටර්ෆේස් එකත් එක්ක තමයි කෙනෙක් කම්පියුටර් එකත් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ. එතකොට ඒ UI එක හදද්දි මොනවාද අපි දැනගන්න ඕන දේවල් ඒ වගේ මේකට අදාළ තව පාර්ට්ස් ටිකක් තියෙනවා ඒව ගැන තමයි මේ මොඩියුල් එකේ වැඩිපුරම focus කරන්නේ. හරි එතකොට පළවෙනි ප්‍රශ්නේ අහන්නේ what is the primary focus of human computer interaction? ඉතින් answers ටික දීලා තියෙනවා developing faster computer processes, improving the usability and interaction between humans and computers, designing computer hardware components, writing complex algorithms. මේක නම් ලේසි ප්‍රශ්නයක්. ප්‍රශ්න දකිද්දිම ඔයාලට තේරෙන්න ඕන answer එක වෙන්නේ B, improving the usability and interaction between humans and computers. එතකොට human සහ computer එක අතර interaction එක වැඩි කරන්න තමයි අපේ මේ subject එකේදී focus කරන්න. එහෙම නැතුව hardwares ගැනවත් algorithms computer processors ඒව කිසිම දෙයක් ගැන නෙමෙයි. එක මිනිස්සෙක් කම්පියුටර් එකත් එක්ක ඉන්ටරැක්ට් කරද්දී ඒකේ යූසබිලිටි එක ඉම්ප්‍රූව් කරන දේවල් ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. අපි එතකොට user interfaces හදනවා. ඔයාලා UI UX ඉගෙනගෙන තියෙනවා නම් දන්නවා ඇති. ඒ වගේ අපි user friendly විදිහට interface හදද්දී ඒවා efficient, effective ඒ වගේම customer satisfy කරන්න පුළුවන් විදිහට කොහොමද හදන්නේ? ඒ දේවල් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරි ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අහනවා which of the following is not a core principle of HCI? Usability, user experience, cryptography, accessibility. ඉතින් මේකත් ලේසි ප්‍රශ්නයක්. ආන්සර් එක විදිහට අපිට දෙලා තියෙනවා cryptography. එතකොට cryptography කියලා කියන්නේ සාමාන්‍යයෙන් security, computer security, data protections ඒ කියන දේවල් එක්ක ඩීල් කරන එකක්. HCI වලට අදාළ දෙයක් නෙමෙයි. HCI වලදී අර අපි කතා කරනවා usability එක දැන් කලින් ප්‍රශ්නෙදිත් කිව්වා. ඒ වගේම user ගේ experience එක වැඩි කරන්නේ කොහොමද? ඒ දේවල් ගැන අපි කතා කරනවා. ඊළඟට accessibility ඔය හැමදේම HCI වලට අදාළ වෙනවා. හැබැයි cryptography කියන්නේ ඒක security and data protection වලට related දෙයක්. හරි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා what does the term affordance refer to in HCI? Answers දීලා තිනවා the cost of designing an interface, a property of an object that suggests how it can be used, the speed of a user interface, the aesthetic appeal of a design. එතකොට answer එක විදිහට අපිට දීලා තියෙනවා property of an object that suggests how it can be used. එතකොට affordance කියන එකෙන් අපිට පැහැදිලි කරන්නේ මොකක් හරි එලිමන්ට් එකක් අපි යූස් කරන්නේ කොහොමද? නිකන් ඒක බලලා අපි යූසර්ට කියනවා මෙන්න මේ විදිහට තමයි මේ එලිමන්ට් එක යූස් කරන්නේ. just by looking at it අපි කියනවා මේ විදිහට තමයි ඒක යූස් කරන්නේ මොනවා හරි එලිමන්ට් එකක්. ඒක තමයි මෙතනදී අදහස් කරන්නේ. ඉතින් මේකට අදාළ එක principles තියෙනවා. මේක නම් ඔයාලට උගන්වලා තියෙනවද දන්නේ නැහැ. design principles තියෙනවා. ඒ වගේත් මේ දේවල් කතා කරනවා. ඒ කියන්නේ example එකක් විදිහට සාමාන්‍යයෙන් බටන් එකක් දිහා දැක්කම අපිට තේරෙන්න ඕන මේක බටන් එකක් ඒක ක්ලික් කරන්න පුළුවන් ඒක ක්ලිකබල් දෙයක් අන්න ඒ වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න නැතුව මේකේ ෆන්ක්ෂනැලිටි එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කියලා තමයි මෙතනදී කියන්නේ. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ which design principle emphasizes reducing the number of actions a user must take to complete a task? ඒකත් නිකන් වාට ඉතින් common sense වලින් උනත් ලියන්න පුළුවන්. කොහොමද ටාස්ක් එකක් කරද්දී එක
දෙන්න ඕන actions ගන්න අඩු කරන එක ගැන තමයි අහන්නේ. ඉතින් answers වලින් efficiency කියන එක අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. efficiency කියන එකෙන් අපි measure කරන්නේ කොච්චර ඉක්මනට මොකක් හරි task එකක් අපිට perform කරන්න පුළුවන්ද. අන්න ඒ වගේ දෙයක් තමයි එතනදී අදහස් වෙන්නේ. ඊළඟට පස්වෙනි එක අහනවා what is the purpose of a persona in HCI? To represent the hardware specifications of a system. ඉතින් ඒක කියද්දි තේරෙන්න ඕන අපි ගොඩක් hardwares ගැන මෙතන focus කරන්නේ නැහැ. එහෙනම් ඒ answer එක එන්න බෑ. To model a typical user to guide design decisions. C. To test the security of an interface to define the color scheme of a UI. ඉතින් මෙතනදී answer එක විදිහට අපිට ගන්න පුළුවන් to model a typical user to guide design decisions. persona කියලා UI හදද්දී අපි හදා ගන්නවා persona කියලා document එකක්. මම examples නිකන් ඔයාලට පෙන්නන්නම් user persona template එකක් පෙන්නන්නම් ඔයාලට Figma වලින් උනත් මේක බලා ගන්න පුළුවන්. ඒක නිකන් ටිකක් CV වලට සමානයි. CV එක වගේම නෙමෙයි. කෙනෙක්ගේ විස්තරයක් දාලා ඒ අපි මොනවා හරි user interface එකක් හදද්දී ඒකට related දේවල් දාලා එක මනුස්සෙක්ට කියන්නේ user කෙනෙක්ට අදාළ විදිහට තමයි හදාගන්නේ. දැන් මේ තියෙන example එකක් බලන්න. යාගේ personal information ටිකක් අපි දානවා. ඊට පස්සේ මේක depend වෙනවා. හරියටම මේ template එකටම කියලා නැහැ. අපිට කැමති විදිහට ඒක හදාගන්න පුළුවන්. ඊළඟට එයාට ඕන වෙන features, එයාගේ skills, ඒ වගේ දේවල් දාලා නිකන් search කරලා බලන්න. ඔයාට idea එකක් ගන්න පුළුවන්. ඒකට තමයි persona එකක් කියලා කියන්නේ. එහෙනම් අපිට answer ගන්න පුළුවන් to model a typical user to guide design decisions. ඒක තමයි answer එක වෙන්නේ. මෙතනදී මේක related theory එකක් තියෙනවා user centered design කියලා. සමහර විට ඉගෙනගෙන ඇති user centered design. එහෙම නැත්නම් UCD කියලා කියනවා. එකකින් අපි focus කරන්නේ user ගේ needs, එයාට තියෙන අවශ්‍යතා සහ එයාගේ preference අනුව තමයි අපි design එක හදන්නේ. ඒ preferences අපි දැනගන්නේ personas වලින්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය අහනවා which of the following is an example of a usability goal? Usability goal එකට answer එක මොකක්ද? Example එක මොකක්ද? Making a system visually appealing, ensuring a system is easy to learn, increasing the system's processing speed, reducing the cost of production. So answer එක වෙන්නේ ensuring a system is easy to learn. The usability goal එකකින් අපි target කරන්නේ ඒ system එක user කෙනෙක්ට හරිම ලේසියෙන් ඉගෙන ගන්න, ඒ වගේම මතක තියාගන්න, errors නැතුව use කරන්න පහසු වෙන විදිහට හදන එක ගැන. ඒකට තමයි අපි usability goal එකක් කියලා කියන්නේ. එහෙනම් B answer එකේ තියෙන ensuring a system is easy to learn, ඉගෙන ගන්න පහසු වෙන්න ඕන. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් answer එකක් විදිහට. ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ අහනවා what does Fitts law predict in the context of HCI? Answers දීලා තියෙනවා a time it takes to move to a target based on its size and distance, the number of errors of a user will make in a task, the aesthetic quality of an interface, the memory load on a user. So the answer අපිට දීලා තියෙන්නේ the time it takes to move to a target based on its size and distance. එතකොට මේ කියන law එක Fitts law කියලා කියනවා. ඒකෙන් explain කරන්නේ මොකක් හරි අපි කියමුකෝ ටාගට් එකක් large ඒ වගේම close වෙනවා නම් ඒකෙන් අපිට හරිම ලේසියෙන් සහ ඉක්මනට reach කරන්න පුළුවන් කියන එක. size and distance based on size and distance. ඒක කොච්චර large ද ඒ වගේම කොච්චර close ද distance එක. මේ දෙකෙන් අපිට මේකට reach වෙන්න පුළුවන් වේගය සහ ඒ කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ applications විදිහට ගත්තොත් දැන් button design එකක්. ඊළඟට menu item වල එක size තියෙනවා. අන්න ඒව ගැන තමයි මෙතනදී අදහස් කරන්නේ. එහෙනම් ඔයා දැනගන්න ඕන Fitts law එකකින් predict කරන්නේ target එකට size එකයි distance එකයි base කරගෙන ඒකට කොච්චර time එකක් යනවද කියන එක දැනගන්න එක. right. 8 වෙනි ප්‍රශ්නය අහනවා which evaluation method involves observing users as they interact with the system? Which evaluation method involves observing users as they interact with the system? Answers දීලා තියෙනවා heuristic evaluation, cognitive walkthrough, user testing,
AB testing කියලා. එතකොට මෙතන ආන්සර් එක වෙන්නේ user testing කියන එක. ඒතර user testing කියලා කියන්නේ අපි ඇත්තම users කියන්නේ real usersලා අරගෙන අපි evaluate කරනවා එයාට system එක පාවිච්චි කරන්න තියලා අපි feedback එක ගන්නවා. එතකොට මේ ප්‍රශ්නෙත් අහන්නේ ඇත්තටම observing users as they interact with the system. අපි usersලා අරගෙන ඇත්තටම කරන්නේ අන්න ඒ විදිහට. ඇත්තටම ඔයා දැන් සිස්ටම් එකක් හදලා තියෙනවා නම් ඒකට අදාළ යූසර්ස්ලා ටික දෙනෙක් අරගෙන ඔයා යාළුට සිස්ටම් එක පාවිච්චි කරන්න දීලා ඒක ටෙස්ට් කරලා බලනවා. ඒක තමයි එතනදී වෙන්නේ. එතකොට මෙතන දීලා තියෙන අනිත් ආන්සර්ස් ගැන අපි බලනවා නම් පළවෙනිටම දීලා තියෙනවා heuristic evaluation කියලා. ඒක නිකන් හරියට checklist එකක් බේස් කරගන්න review එකක් වගේ. එතකොට මෙතනදී අපි එක්ස්පර්ට්ස්ලාට දෙනවා ඔයාගේ සිස්ටම් එක හරි මොකක් හරි වෙබ්සයිට් එක හරි ඇප් එක හරි ඔයාගේ සිස්ටම් එක කෙනෙක්ට දීලා එයා කම්පෙයාර් කරනවා මේකේ තියෙන usability rules එක කොහොමද ලේසියෙන් කරන්න පුළුවන් එක්සැම්පල් එකක් විදියට දැන් අපි ගමුකෝ මිස්ටේක් එකක් මොන හරි ඔයා කරන ඇක්ෂන් එකක් undo කරන්න ඕන. එහෙනම් මේක should be easy to undo mistakes. So keep it simple. ඒ වගේ නිකන් එයා එක checklist එකක් බේස් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. එතකොට real usersලා මෙතනදී අදාළ වෙන්නේ expertsලා තමයි වැඩේ කරන්නේ. එක්සැම්පල් එකක් විදියට දැන් එක්ස්පර්ට් කෙනෙක් ඔයාගේ app එක check කරලා බලලා එතන එයා දකිනවා මේකේ back button එකක් නැහැ. එතකොට එයා කියනවා this violates the heuristic user control and freedom අන්න ඒ වගේ යාට කියන්න පුළුවන් මේ විදිහට එක්ස්පර්ට් කෙනෙක් චෙක් කරලා තමයි ඒක කියන්නේ. ඊළඟ B answer එකේ තියෙනවා cognitive work through. ඒකෙදි අපි කියන්නේ think like a new user. මේක චෙක් කරන කෙනා ටෙස්ට් කරන කෙනා එයා pretend වෙනවා මෙයා පළවෙනි වතාවට තමයි මේක use කරන්නේ first time user කෙනෙක් විදිහට. එයා එතකොට step by step process එක ගිහිල්ලා task එක බලනවා මේක කොහොමද වැඩ කරන්නේ. Will the user know what to do next? දැන් අපි කලින් දන්නේ ඊළඟට කරන්න තියෙන මොකද්ද කියලා අපි දන්නවද? ඒ වගේම ඉස්සරහට වෙන්න මොකද්ද කියලා අපිට තේරෙනවද? අන්න ඒ වගේ ඉවැලුවේට් කරන කෙනා චෙක් කරලා බලනවා. එතකොට එයා ફોකස් කරන්නේ මෙතනදී ලර්නබිලිටි එක. කොච්චර ඉක්මනට අලුත් යූසර් කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන්ද? එක්සැම්පල් එකක් විදිහට අපි කියමුකෝ අලුත් වෙබ්සයිට් එක ටිකට් එකක් බුක් කරන්න යනවා. එතකොට දැන් මේක ටෙස්ට් කරන කෙනා ඉවැලුවේටර් එයා අලුත්ම යූසර් කෙනෙක් ෆස්ට් ටයිම් යූසර් කෙනෙක් විදිහට තමයි බලන්නේ. අලුත් යූසර් කෙනෙක්ට මොකක් හරි අපි කියමුකෝ යා සිස්ටම් එකේ අයිකන් එකක් දාලා තියෙනවා. එතකොට මේ අයිකන් එක තේරුම් ගන්න පුළුවන්ද? එයාට හිතනවද මේ අයිකන් එක ක්ලික් කරලා බුකින් වලට යන්න? අන්න ඒ විදිහට තමයි එයා එතනදී ටෙස්ට් කරන්නේ. එතකොට user testing ගැන අපි කතා කරා. D answer එකේ තියෙනවා AB testing කියලා. එතනදී අපි බලන්නේ which version is better. අපි versions දෙකක් දෙනවා A and B කියලා. ඒ දෙකෙන් මොකද්ද වැඩියෙන් හොඳ කියලා තමයි එතනදී බලන්නේ. version A එක අපි එක group එකකට දෙනවා. version B එක තව group එකකට දෙනවා. ඊට පස්සේ යාළගේ results compare කරලා බලලා හොඳ design එක තෝරගන්නවා. කියන්නේ නිකන් අපි කියමුකෝ e-commerce site එකක් හදනවා buy now කියලා button එකක් තියෙනවා. එතකොට version A එකේ අපි buy now button එක දානවා රතු පාටින්. version B එකට දෙන එකේ අපි buy now button එක දානවා කොළ පාටින්. එතකොට අපි එයාලගේ answers එක results එක compare කරලා බලනවා මොන එකද වැඩිපුර හොඳ. ඒකත් එක්ක අපිට කැමති version එකක් choose කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ testing types ටිකක් අපි කතා කරේ. ඔයාලට idea එකක් එන්නේ නැති. ඒතර මේ ප්‍රශ්නේදී answer එක විදියට අපිට ගන්න පුළුවන් user testing කියන එක. හරි. ඊළඟ 9 වෙනි ප්‍රශ්නය අහනවා what is the main goal of a heuristic evaluation in HCI? දැන් අපි කතා කරපු දෙයම තමයි තියෙන්නේ. 9 වෙනි ප්‍රශ්නේ answers දීලා තියෙනවා. එතකොට මෙතනින් අපිට ගන්න බලන්න to identify usability problems using a set of guidelines. එතකොට මම කිව්වා මෙතනදී අර checklist එකක් වගේ කියන්නේ guidelines ටිකක් අරගෙන තමයි heuristic evaluation එක කරන්නේ. එහෙනම් answer එක ගන්න පුළුවන් to identify usability problems using a set of guidelines. එතකොට expert reviewers ලා ඉන්නේ. එයාලා මේ කියන විදිහට checklist එකක් හදාගෙන වැඩේ කරනවා.
10වෙනි ප්‍රශ්නේ, which of the following is a common input device studied in HCI? ලේසිම ප්‍රශ්නයක්. input device එකක් mouse එකක් විදියට ගන්න පුළුවන්. mouse, keyboard, touch screen. එතකොට මේවා තමයි සාමාන්‍යයෙන් input devices වෙන්නේ. එතකොට ආයි දීලා තිනවා monitor, speaker, printer. ඒවා අපිට input devices විදියට ගන්න බෑ. හරිම ලේසි ප්‍රශ්නයක්. ඊළඟට 11 වෙනි එක, what does the acronym GUI stand for in HCI? GUI කියලා කියන්නේ අපි දන්නවා graphical user interface. graphical user interface GUI. ඔවා UI වල තියෙන එක types අපි කතා කරනවා. GUI කියන්නේ ඔයාට මේ පේනම වගේ ස්ක්‍රීන් එකක් නිකන් අපේ කම්පියුටර්ස් වල අපිට බලා ගන්න පුළුවන් graphics use කරලා හදලා තියෙන්නේ. ඒවට කියනවා graphical user interface. ඉතින් මේවත් එක්ක තව එක types තියෙනවා. ඔය command line interface එක ඔයාලා දැකලා ඇති ඔය CMD එක command line interface එක ගන්න පුළුවන්. ඊළඟට එක අපිට ඔය voice වලින් අපි manage කරන දේවල් තියෙනවා. natural language interfaces. ඊළඟට වගේ තව එක ගොඩාක් types තියෙනවා UI වල. එතනින් GUI එක ගැන තමයි මේ අහන්නේ. GUI කියලා කියන්නේ graphical user interface. ඊළඟට 12 වෙනි එක, which of the following best describes user centered design? user centered. ඔයාට මේක කියද්දි තේරෙන්න ඕන userව තමයි centered කරගන්නේ. userව අපි prioritize කරනවා මෙතනදී. answer එක විදිහට තියෙනවා prioritizing the needs and preferences of users throughout the design process. ඒකත් ඔයාට නිකන් හිතලා ගන්න පුළුවන් user තමයි අපි center කරගන්නේ. එයාව තමයි prioritize කරන්නේ. එයාට ඕන වෙන දේවල් මොනවද? එයාගේ needs මොනවද? preferences මොනවද? සම්පූර්ණ design process එකේ through අපි එයාගේ අවශ්‍යතා ගැන හිතලා වැඩ කරන design එකට තමයි මෙතන user centered design කියලා කියන්නේ. ඊළඟට අහනවා, what is the purpose of providing feedback in an interface? feedback එකක් දෙන්නේ ඇයි? To inform the user about the result of the actions. එහෙනම් අපි දන්නවා feedback එකක් දෙන්නේ මොන හරි දෙයක් දැනගන්න. අපි ආව inform කරනවා ඔයාගේ result එක මෙන්න මේකයි කියලා දැනගන්න තමයි අපි feedback එකක් දෙන්නේ. ඒතර මෙතන අනිත් answers කියවපු ගමන් ඔයාලට තේරෙනවා ඒවා ගන්න බෑ. To confuse the user කොහොමත් නෑ. To increase the system's processing time. To reduce the need for user input. ඒවා මොකුත් නෙවෙයි. අපි feedback එකක් දීලා එයාව inform කරනවා. මෙන්න මේකයි උනේ කියලා දැනගන්න තමයි feedback එකක් දෙන්නේ. ඊළඟට which of the following is an example of a cognitive load in HCI? answers දීලා තිනවා. cognitive load කියන්නේ මොකක්ද? The physical weight of a device, the mental effort required to use an interface, the time it takes to load a web page, the cost of designing a system. ඉතින් වචනේ හද්දි cognitive කියද්දි තේරෙනවා ඒක mentally අපි කතා කරන දෙයක්. එහෙනම් answer එක වෙන්නේ the mental effort required to use an interface. cognitive load කියලා කියන්නේ කොච්චර memory එකක් එහෙම නැත්නම් කොච්චර thinking user කෙනෙක්ගේ පැත්තෙන් system එකක් use කරන්න ඕන වෙනවද? ඒ කියන්නේ cognitive loads means how much thinking or memory a user needs to use a system. ඒක තමයි cognitive load කියලා කියන්නේ. එතකොට HCI වල goal එක තමයි මේ cognitive load එක reduce කරලා හොඳ පාවිච්චි කරන්න ලේසි විදිහට intuitive විදිහට interface එක හදන එක. ඉතින් මේකට අදාළ theories තියෙනවා cognitive load theory කියලා. ඊළඟට Miller's law කියලා තියෙනවා. ඔයාලට නිකන් search කරලා බලන්න පුළුවන් වැඩි දුර දැනගන්න ඕනේ නම්. 15 වෙනි එක අහනවා, what is the primary benefit of using prototypes in HCI? prototypes ඕන වෙන්නේ ඇයි? To finalize the product design. නැහැ. To test and refine ideas before full implementation. To increase the system security. To reduce the need for user testing. ඉතින් UI එකක් හදාගෙන යද්දී අපි මුලින්ම අපේ ඔළුවට ගන්නව අයිඩියා එක. මම මෙන්න මේකයි හදන්න යන්නේ කියලා අපි මනසෙන් ඇඳ ගන්නවා පොඩි චිත්‍රයක්. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක වෙන්නේ. ඊට පස්සේ අපි ඕක හදා ගන්නවා පොඩි ස්කෙච් එකකට. කොලයක් අරගෙන නිකන් කටු සටහනක් වගේ ඔයාගේ ඔළුවට ආපු අයිඩියා එක මුලින්ම ඇඳ ගන්නවා. නිකන් කටු සටහනක. ඊට පස්සේ අපි මේක යූස් කරලා හදා ගන්නවා ප්‍රොටෝටයිප් එකක්. ඒක ගැන තමයි මෙතනදී අහන්නේ. ප්‍රොටෝටයිප් එක කලින් අපි හදා ගන්නවා wireframe එක. සමහර විට කතා කරලා ඇති. ඉතින් wireframe එක ඇඳලා මම වැඩි තුර විස්තර කරන්න නැහැ. ඒකෙන් තමයි අපි ප්‍රොටෝටයිප් එක හදාගන්නේ. මුලින්ම idea, ඊට පස්සේ sketch,
ඊළඟට wireframe ඊළඟට prototype. ඉතින් prototype එකෙන් වෙන්නේ අපි මේක කෝඩ් කරන්න. එහෙම නැත්නම් implement කරන්න කලින් ඒ වගේම දෙයක් හදා ගන්නවා ඩිසයින් එකක්. එතකොට ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මේකේ මොනවද තියෙන ප්‍රශ්න. නැත්නම් implement කරොත් කෙලින්ම ඊට පස්සේ කස්ටමර් කියනවා මේක හරියන්නේ නැහැ. මේක මේ විදිහට change කරන්න කියලා කිව්වොත් ඔයාට එතනදී කරදරයි. මොකද ඔයා implementation ඔක්කොම completely ඉවර කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි implementation වලට යන්න කලින් හදා ගන්නවා prototype එකක්. එතකොට අපිට පුළුවන් මේක test කරලා බලන්න මොන වගේ changes ද වෙන්න ඕන. මේක මේ විදිහට change වුණොත් හොඳයි. අපිට feedback එකක් ගන්න පුළුවන්. අපිට test කරලා බලන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි prototype එකක් හදාගන්නේ. එහෙනම් ආන්සර් එක ගන්න පුළුවන් to test and refine ideas before full implementation. ඒක තමයි ආන්සර් එක විදියට ගන්න වෙන්නේ. security ගැන එතනදී කතා කරන්නේ කොහොමත් use testing reduce කරන්නෙත් නැහැ. product design එක කොහොමත් finalize කරන්න බෑ. test කරලා බලන්න and refine ideas before full implementation ඒක අපිට ගන්න පුළුවන් ආන්සර් එක විදියට. ඊළඟට අහනවා which of the following is key component of Norman's model of interaction? model එකක් ගැන අහන්නේ Norman's model. Answers දීලා තියෙනවා execution and evaluation, encryption and decryption, hardware and software input and output. එතකොට මේක නම් තියරි එකක් අපිට හිතලා ගන්න බෑනේ. ඔයා දන්නේ නැත්නම් ඒක ආන්සර් එක ලියන්න බෑ. මේ key component එකක් අහන්නේ. එතකොට ආන්සර් එක වෙන්නේ මෙතනදී execution and evaluation. එතකොට මේ කියන Norman's model එකේදී describe කරන්නේ users ලා task perform කරන්නේ කොහොමද? user කෙනෙක් task එකක් perform කරන්නේ කොහොමද? එතකොට execution එකෙන් අපි අදහස් කරනවා user මොකද්ද කරන්න ඕනේ? evaluation එකෙන් කරනවා outcome එක අපි check කරනවා. එතකොට මෙතනදී stages 7ක් ගැන කතා කරනවා 7 stages කියලා. මුලින්ම goal එක, ඊළඟට plan එක, ඊළඟට specify, perform, perceive, interpret and compare. ඔය ඔක්කොම මතක තියාගන්න ඕන නැහැ. මම නිකන් ඔයාලට දැනගන්න කිව්වේ. මේ කියන Norman's model එකේ steps 7ක් 7 stages තියෙනවා. ඒ ගැන තමයි මම කිව්වේ. එතකොට මෙතන අදහස් කරන්නේ evaluation, execution and evaluation ගැන. ඒක තමයි මේකේ එන එක key component එකක් වෙන්නේ. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේදී අහනවා what does accessibility in HCI refer to? accessibility කියලා කියන්නේ මොකක්ද? designing systems that can be used by people with disabilities. access කරන්න පුළුවන් වෙන්න ඕන. access කිරීමේ හැකියාව තමයි accessibility කියලා කියන්නේ. එහෙනම් ස්පීඩ් එක අපි කොහොමද ඒ ගැන කතා කරන්නේ accessibility වලදී. cost එකත් අදාළ නැහැ. system එක online available ද ඒකත් ප්‍රශ්නයක් නැහැ. දැන් disable කෙනෙක්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අන්න එහෙනම් ඒකේ accessibility එක වැඩි. ඒක ගැන තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ හැම කෙනෙක්ටම සමාන accessibility එකක් තියෙනවද? සමානව access කරන්න පුළුවන්ද? එක disabilities තියෙන අයට technology එකත් එක්ක use කරන්න පුළුවන්ද? ඒක ගැන තමයි අපි කතා කරන්නේ accessibility වලදී. ඊළඟට which of the following is an example of a direct manipulation interface? direct manipulation කියලා කියන්නේ මොකද්ද? dragging and dropping files on a desktop. ඒකට තමයි direct manipulation කියලා කියන්නේ. එතකොට මේකේ userට පුළුවන් වෙනවා on-screen objects එක්ක directly interact කරන්න. වෙනම abstract commands ගන්න නැතුව directly මේකත් එක්ක වැඩ කරන්න interact කරන්න යාට හැකියාව ලැබෙනවා මේ direct manipulation එකේදී. ඒක තමයි ඔයා එතන දැනගන්න ඕන. direct manipulation කියන්නේ ඒක. ඊළඟට what is the purpose of a task analysis in HCI? task analysis කියලා කියන්නේ මොකද්ද? දැන් task එකක් analyze කරන කතාවක් ගැන තමයි මෙතනදී මෙයා මේ අදහස් කරන්නේ. එහෙනම් උත්තර ටික බැලුවම ඔයාලට තේරෙන්න ඕන to evaluate the system's hardware. ඒක වෙන්න විදිහක් නැහැ. මොකද එතනදී කිසිම analyzing part එකක් නැහැ. ඊළඟට to break down user activities into steps for better design. අන්න ඒක අපිට ටිකක් ගන්න පුළුවන්. මොකද tasks ගැන තමයි මෙතනත් කියන්නේ user ගේ activities අපි steps වලට break down කරගන්නවලු design එක හොඳට හදාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එකේ කියනවා to measure the system's energy consumption task analysis වලට අදාළ වෙන්නේ නැහැ.
ඊළඟ to test the system security features. security අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ආන්සර් එක විදියට ගන්න පුළුවන් to break down user activities into steps for better design. එතකොට task analysis එකෙන් කියන්නේ user කෙනෙක් මොකක් හරි task එකක් complete කරන්න කොහොමද කියලා තේරුම් ගන්නවා. මොන steps ද මේකට involve වෙන්නේ. ඊළඟට මොන වගේ improvements ද අපෙන් වෙන්න ඕන. අන්න ඒක ගැන තමයි task analysis වලින් කියන්නේ. එහෙනම් අපි එයාගේ user activities ටික එක එක steps වලට කඩා ගන්නවා. එතකොට අපිට design එක හරියට පහසුවෙන් කරගන්න පුළුවන්. හරි. ඊළඟට 20 වෙනි ප්‍රශ්න, which of the following is a common challenge in designing mobile interfaces? mobile interface එකක් හදද්දී එන්න පුළුවන් challenge එකක්. මේවත් ඔයාලට හිතලා ගන්න පුළුවන්. unlimited screen size නෑ. ෆෝන් එකක් ගත්තම ඒකේ unlimited screen size එකක් කොහොමත් නෑ. lack of user input methods. input methods වල අඩුවක් නැහැ. අපිට එක්කෝ දැන් mobile interface එකක් ගත්තම අපිට ටයිප් කරලා දෙන්න පුළුවන්. ඊළඟට ඒ කියන්නේ ස්ක්‍රීන් එක through touch screen එකක් තියෙනවා නම් එහෙමයි. නැත්නම් voice වලින් දෙන්න පුළුවන්. ඒ වගේ input methods වල ප්‍රශ්නයක් නැහැ. ඊළඟට limited screen space and touch input accuracy. අන්න එතන ප්‍රශ්නේ. ඊළඟට excessive processing power ඒකත් අපිට ගන්න බෑ. එහෙනම් ආන්සර් එක විදියට ගන්න පුළුවන් limited screen space and touch input accuracy. එතකොට මොබයිල් එකක් ගත්තාම ඒකේ පොඩි ඉඩ ප්‍රමාණයක් තමයි අපිට තියෙන ස්ක්‍රීන් එකට. ඒ වගේම touch input accuracy කියන්නේ. දැන් අපි අපේ ඇඟිල්ලෙන් finger එකෙන් තමයි අපි input එකක් දෙන්නේ. එතකොට මේකෙන් ඔයාලට ඕන තරම් experience ඇති. එක එක errors එන්න පුළුවන් සමහරලාට අපි touch කරන එකම touch වෙන්නේ නැහැ. අපේ fingers එහා මෙහා යන්න පුළුවන්. එතකොට එතනදී errors එන්න පුළුවන්. ඒ වගේම gesture recognitions වලින් ඒ ගැන කතා කරනවා නම් ඒ පැත්තෙනුත් errors එන්න පුළුවන්. අන්න ඒ වගේ accuracy එක ගැන දැන් මෙතනදී ප්‍රශ්නයක්. අන්න ඒක challenge එකක්. එහෙනම් mobile interfaces වලදී තියෙන common challenge එකක් විදිහට limited screen space and touch input accuracy කියන එක ගන්න පුළුවන්. හරි. I think අපි ප්‍රශ්න 20ක් කතා කරා. පොඩි idea එකක් එන්නේ නැති HCI කියන්නේ මොකද්ද? එකෙන් මොනවාද core principles මොනවද මෙතන තියෙන? ඒ වගේම තව පොඩි පොඩි important දේවල් ටිකක් අපි කතා කරා. මම හිතනවා ඔයාලට idea එකක් එන්නේ නැති. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එක කමෙන්ට් එකක් දාන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.